from Sri Lanka. Rachel, Jaya Veliki, give him a round of support, ladies and gentlemen. 270 kilograms. Right on then. 600 pound barrier. Big sit-up. It's a long way to come for a big spot. For the big man all the way from Sri Lanka, Rangalu Jayathalecki, 270 kilograms. Never any down at all. What do the refs say? 3 wide lights. Oh, you little goody. Well done. ඉතින් ආසියානු පැසිෆික් ඒෂියා පැසිෆික් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිගන්න පුළුවන් වුණා. ඇත්තටම හිතපු තරංග ගණන් වලට මම උස්ස ගන්න අවස්ථාවක් ලැබුණා. මම ස්කොට් ඉවෙන්ට් එකේ මම රෙකෝඩ් එක බ්‍රේක් කරා. ඩෙඩ් ලිෆ්ට් එකේ මට ඉන්ජරි එකක් ආවා. ඒකින්ද එක ලිෆ්ට් එක හරියට කරගන්න හම්බුනේ. ඒක තමයි මගේ සාමාන්‍ය හොඳම ඉවෙන්ට් එක. ඒත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පරද්දලා කිලෝ 650 ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා කරේ. ඉතින් මම කිලෝග්‍රෑම් 700ක් කුසලා ජයග්‍රහණය කරා. ඕවරෝල් ගෝල්ඩ් නිව්සීලන්ත, සමුවා, ටොංගා මේ රටවල් ටික ඔක්කොම ඉඳලා මේ මිනිස්සු මම දැන් ලංකාවේ කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. කට්ටිය වෙනද මේ සවුත් ඒෂියා පැසිෆික් කරලා තියෙන ලොකුම ඉවෙන්ට් එක. දැන් ඉවරයි මේ ඒෂියා පැසිෆික් තියෙන ලොකුම එක්ස්පෝ එක. ඉතින් ගොඩක් සන්තෝෂයි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ වගේ එක්ස්පෝ එක මිනිස්සු මම හිතන්නේ දැන් මේ විදිහේ 4000ක් පැනලා හිටියා මම ඉවෙන්ට් එක කරන වෙලාවේ. දැන් තර අවසානයේ මේක ඉවරලා කට්ටිය යන වෙලාව. ඉතින් මේ වගේ ගොඩක් කට්ටිය ඉස්සරහා ලංකාවේ කට්ටිය ඉස්සරහා ලංකාවට මෙඩලයක් ගෙන්න ලංකාවේ මෙල්බර්න් වල ඉන්න ඕස්ට්‍රේලියානු කට්ටියට ගොඩක් මම හිතන්නේ සන්තෝෂයෙන් මම මෙතන ඇවිල්ලා ජයග්‍රහණය කරපු එක. ඉතින් ගොඩ දෙනෙක් ආවා බලන්න. ගොඩක් කට්ටිය විශ් කරලා තිබ්බා. ඉතින් හැමදෙනාටම ගොඩක් ස්තුතියි. හැමදාම කට්ටිය මත් එක්ක ඉන්නවා. Facebook එකේ මැසේජස් එනවා. මම පුළුවන් තරම් විදිහට රිප්ලයි කරනවා. ඉතින් නැවත වතාවක් තුන්වෙනි වතාවට ඒෂියා පැසිෆික් ගෝල්ඩ් මෙඩල් එක දින්න. ඩෙඩ් ලිෆ්ට් එක විතරක් නෙවෙයි ඕවරෝල්. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. අතර කියන්න ඕනේ ඉතින් හරි අඩුයි උදව් ලැබෙනවා. උදව් තිබ්බත් නැත්නම් ඉතින් මගේ ගමන මම යනවා හැමදාම වගේ. කිසිම උදව්වක් නැතුව සපෝට් එකක් නැතුව ගවර්න්මන්ට් එකේ අපිම ස්පොන්සර්ස් හොයාගෙන ලංකාවේ මිස් වෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා ජයග්‍රහණය කරේ. ඉතින් ඒක තමයි ලොකුම ශක්තිය. ඔය කට්ටියගේ බ්ලෙසිං එකයි ඔය කට්ටියගේ ආදරය තමයි ලොකුම ශක්තිය. ඉතින් හැම දිනාටම බොහොම ස්තුතියි. මගේ පෝස්ට් හදලා දානවට ෂෙයා කරනවට තව ඉවර නෑ. වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තියෙනවා ලංකාවේ නොවැම්බර් වල. ඉතින් ඒකලත් පුහුණුවීම් කරනවා. වර්ල්ඩ් චැම්පියන්ෂිප් මෙඩල් එකත් අනිවාර්යෙන් දෙනවා. අද මම පෙරද්දුවේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් සෙකන්ඩ් සිල්වර් මෙඩලිස්ට් ඕස්ට්‍රේලියන් එක්කෙනාව. ඉතින් මම හිතනවා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒතුළු ජයග්‍රහණ ටිකත් ඒෂියා පැසිෆික් ජයග්‍රහණය කරා. ඒෂියන් මීට් එක තියෙනවා නේපාලේ. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම ආදරෙයි.